පින්වතුනි, ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් ජනපදයේ නීරංජනා ගඟ අසල අජපල් නුගරුක් සෙවණේ වැඩ වාසය කරනවා. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ මුල් කාලය. එදා භාග්‍යවතුන් වහන්සේ හුදකලාවේ තනියම භාවනාවෙන් ඉන්නකොට සිතේ මේ වගේ කල්පනාවක් ඇති වෙනවා. ඇත්තෙන්ම මන් ඒ දුෂ්කර ක්‍රියාවෙන් නිදහස් වුණා. ඇත්තෙන්ම අයහපත පිණිස හේතු වන ඒ දුෂ්කර ක්‍රියාවෙන් නිදහස් වුණා. ඒ දුෂ්කර ක්‍රියාවෙන් නිදහස් වුණ එක තමයි හොඳ. මං සතර සතිපට්ඨානයේ හිත පිහිටුවාගත්තු නිසායි මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න ලැබුණේ. ඒක කොයිතරම් දෙයක්ද කියලා. ඒ වෙලාවේ පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා ගාථාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියනවා. යම් කිසි තපසකින් සත්වයන් පිරිසිදු වෙනවා නම් ඒ තපස වෙන දුෂ්කර ක්‍රියාව අත්හැරලා දාලා පිරිසිදු නැතුවම ඉඳගෙන පිරිසිදු වුණා කියලා හිතනවාද? ඔබ ඒ මාර්ගය වරද්දවා ගත්තා නේද කියලා. භාග්‍යවතුන් වහන්සේ පාපී මාරයාට මේ විදිහේ පිළිතුරු ගාතාවක් වදාළනවා. ඔය අමර තපස්ය කියන දුෂ්කර ක්‍රියාවන් වලින් වැඩක් වෙන්නේ නැති බව මට අවබෝධ වුණා. ඔය කිසි දෙයකින් වැඩක් වෙන්නේ නෑ. මරු කතරක දඬු කෑලි අරගෙන නැවක් පදවන්නේ කොහොමද? ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස වඩන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥාවෙන් යුතු මාර්ගයයි. ඒ මාර්ගයේ ගමන් කරලා මං පරම පිරිසුදු බවට පත් වුණා. පාපී මාරය ඔය කාරණේදී ඔබ පෙරදුනා. මෙහෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාම පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා කියලා දුක් වෙනවා, අසතුට වෙනවා, නොසතුට සිතක් ඇති කරගන්නවා. ඊට පස්සුව එතනම නොපෙනී යනවා. ඉතින් මාරයා හිතුවත් භාග්‍යවතුන් වහන්සේ පරද්දවන්න ඕන කියලා මාරයාට ඒක කරන්න ලැබුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ පරම පිරිසිදු බවට පත් වුණ උත්තමයන් වහන්සේ නම. සීල සමාධි ප්‍රඥාවෙන් යුතු මේ මාර්ගයේ වඩපු උත්තමයන් වහන්සේ නමක්. ආර්ය සත්‍ය අවබෝධ කරපු උත්තමයන් වහන්සේ නමක්. ඉතින් ඒ උත්තමයන් වහන්සේව මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙක්ට ඉක්මවා යන්න බෑ. ඉතින් අද අපි සරණ ගිහින් ඉන්නේ මේ ලෝකයේ කිසිම කෙනෙක්ට ඉක්මවා යන්න බැරි ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ පරම පිරිසිදු බවට පත් වෙලා පරම පිරිසිදු බවට පත් වෙන්න ධර්මය දේශනා කළා. අද අපිට ඒ ධර්මය අහන්න ලැබෙනවා. අපි මහන්සි ගන්න ඕන මොකටද? ඒ අහන්න ලැබෙන ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න ඕන. ඉතින් ඒ ධර්මයේ හැසිරුණොත් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මේ දුක නම් වූ ආර්ය සත්‍ය, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය, දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය, දුක නැතිවීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පුළුවන්. අපිටත් පරම පිරිසිදු බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමදෙනාම මහන්සි ගන්න ඕන
භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ ධර්මයේ හැසිරීලා සීල සමාධි ප්‍රඥාවෙන් යුතු මේ මාර්ගයේ වඩලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසර දුකින් නිදහස් වෙන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් අපි හැමදෙනාටම භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මයේ හැසිරීලා ඒ උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු